Facebook තියා YouTube තියා මොන්න මගුලක්වත් මේ දක්වා කිසිම අල්ප මාත්‍රයක් කිසිම දෙයක් කරෙත් නෑ. මම ක්ලාස් එකේ උන්ට අම්මුතුම ගේම් දීලා උන් අම්බරලා මම මගේ රටාවට අරගෙන දුන්නා නියම ගේමක්. කොටින්ම මගේ නියම කතාව මම මේක මට හිතට සතුටු නිසා වගේ මම පොඩි කතාවක් නිකන් ගැලපෙන්නවද නැද්ද මට තේරෙන්නේ. ඔය මොඩේ වගේ මම දැන් ඔය කතා කරනවා. ගිය අවුරුද්දේ ආපු මේ නුවර පළවෙනි විච් එක ඕනනම් ඒකගේ විශේෂයෙන් බල හොයලා බලන්න පුළුවන් නුවර එකක් ඉන්නවා නම් ඕක ක්ලාස් එකට එනකොට ඕක මට කියපු කතාව මම මේ කියන්නේ. මම ඕක කලින් දවසකත් කියලා තිනවා. මේක O level ලියපු ගමන් මූට ෆෝන් එකක් හම්බෙලා. ඒ ෆෝන් එක හම්බෙලා මූ ක්ලාස් එකට ඒ ෆෝන් එක අරන් ඇවිල්ලා මගේ කතාව උඩ මේ කතාව මට මෙහෙම කියන්න පුළුවන්. අර නම කියලා ඒක එච්චර මේව කරන එක හරි නෑනේ. උඹලට හොයලා බලන්න පුළුවන්. ඕන එකට විශේෂයෙන් නුවර එකට ඕන නම් හොයලා බලන්න පුළුවන්. කවුද මේක කොහෙද ඉන්නේ කින්ද මන්ද. ඒකයි කතාව. ඒකගේ මලයක් තුන් ඉන්නවා 2022 ක්ලාස් එකේ. මම කතාව දිගටමත් කියන එකක් නිසා මේක ෆෝන් එක කෙලින්ම මගේ කතාව උඩ මේක ෆෝන් එක අයින් කරලා සම්පූර්ණ ෆෝන් එක පැක් කරලා ඒ ලෙවල් ඉවර වෙලා තමයි මේක ෆෝන් එක අතට අරන් තියෙන්නේ. ඒ කතාව මම අති වගකීමෙන් කියන්නේ ඌ මට කියපු කතාව. ඒතර මට ඒකව බිල්ලට දෙන්න පුළුවන් සයිස් එකට පුළුවන් කියන්න ඒ තරමට ලස්සනට මගෙත් එක්ක සෙට් වෙච්ච දඩ පිරිසක් හැදුනා. ඒ හැදිලා ඉතින් ඌ දිස්ත්‍රික්කේ පළවෙනියා. දෙවෙනියා ඉතින් ඊහාට සෙට් එකමත් එහෙම තමයි. සෙට් එකමත් එහෙම තමයි. ඒක මම කියේ ඉන්නේ නැහැ. නමුත් මම උතන උදාහරණයක් උඹලට පෙන්නුවේ. දැන් මට කියන්න බැරි වෙයි උඹලට ෆෝන් අයින් කරගෙන මේක වරින් කියලා. දැන් අමුතුම සීන් එකකනේ සමස්ත රට දුවන්නේ. හෙන්නම චාටර් වෙලා තින්නේ. හැබැයි ඒකට ආවේනික ක්‍රමයක් දෙමාපියොත් එක්ක සම්බන්ධ කියන්නේ මොනවා හරි යෝජනාවක තුන්ටක් දීලා තොපිටත් අමුතුම සීන් එකකට මම කතාව කියන්නම්. මොකද ඇත්තම කතන්දරය දැන් මම මේ කතාව මම පොඩ ෂේප් කරන්නම්කෝ. මේක ෂේප් කරලා මෙහෙම හිතපන්කෝ යථාර්ථය. උඹලා පොඩි උන් වුණාට දැන් තොපි දඩ විභාගයකට සෙට් වෙන්න යන්නේ. සමස්ත අනාගතයේ තීරණ වෙන තැනකට සෙට් වෙන්න යන්නේ. මම මේ කතාව හදිස්සියේවත් O level කරපු මොකෙක් හරි ආර්ට්ස් කරන එකෙක් හරි කමන්නේ. මේ කොමර්ස් කරන එකෙක් හරි කමන්නේ. ඊළඟට එතනින් එහාට ඕන එකෙක් කරන එකෙක් හරි කමන්නේ. ඕන එකෙක් මෙන්න මේ ටික යන්තම් තේරුම් ගනින්. මම හිතනවා මේ දඩබඩ ගාලා කියන මේ කතාව ඇතුලේ උඹලට පොඩි සියුම් දෙයක් හරි ගන්න පුළුවන් වෙයි කියලා. මම මේ දැන් මේ මොහොතකින් දැන් මට හිතුණා මෙන්න මෙහෙම දෙයක් කිව්වනම් හොඳයි කියලා. මේ කතාව උඩ හරි උඹලා තේරුම් ගනින්. දැන් සාමාන්‍ය රට ගැන හිතපන්කෝ. පහළ මට්ටම ගනින්කෝ. පහළ මට්ටම චාටර් උඩ චාටර් උඩම තැන ගනින්කෝ. කොහොමද දැන් ඒකත් එහෙමනේ. කේස් එකක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙන බව පේනවනේ. ඒ කියන්නේ බං අර අපිට හිතෙන දේවල් හිතෙන්නේ නැද්ද මුන්ටද මන් දන්නේ නැහැ. අපිට ඒක අදාළ නැති වුණාට ඇත්තටම දුකයි බං. තොපි මැත්ස් කරන්න එනවා නම් තොපි මං හිතන්නකෝ මැත්ස්ම කියලා. උඹලා දැන් මම මේ මේ ආමන්ත්‍රණය කරේ මැත්ස් කරන උන්ටනේ. ඒතර අපිවත් යකෝ හිතමු. මූට බැරි වුණාට අපි හිතමු. මොකද කරන්නේ? ඒ ගැම්ම එන්න හරි දුකයි. ඇත්තටම දුකයි. එතකොට මෙන්න මේ හැම තැනම තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? හැම තැනම තියෙන ප්‍රශ්නේ තමන් මොකಾದ කියලා තේරුම් ගන්න නැති එක. තමන් මොකಾದ කියලා දැන් තොපි මේ වෙලාවේ තේරුම් ගනියු තොපි පොඩි උන්. ඉගෙන ගන්න පොඩි උන්. O level ඉවරිච්ච පොඩි උන්නේ තොපි. ඒතර ඊළඟට A level වලට අඩිය තියන්න යන්නේ. ඒ පොඩි ගතියෙන් ඒක උඹලා ඉන්න තමන් මම මොකಾದ? පුළුවන් නම් අද මේක අහන්න එක යන්තම්. මට මේව දෙන්න අයිතියක් තියෙනවා. මට දඩ අයිතියක් තියෙනවා. මම ක්ලාස් වල බන්න දේහසාගෙන අනම්මන රෙද්දවල් මගේ මොනවත් නැහැ. නමුත් මට මම යථාර්ථයේ කොහොමද ක්ලාස් එකේ කියනවනේ. මට මේක කියන්න දඩ අයිතියක් තියෙනවා. උඹලා ෂෙනිකව හිතපන් අර ඉස්සෙල්ලා පළවෙනිය ඇදලා ගනින්. පළවෙනියගේ ෆෝන් එක මට අයින් කරන්න පුළුවන් වුණානේ. පළවෙනියගේ ෆෝන් එක අයින් කරන්න පුළුවන්. ඔය කතාව ඕකගෙන් අහලා නැති එකේ දාපිය Facebook එකේ මේක පට්ට බොරුවක් කියන්නේ කියලා. ඕන එකක් කරපන්. එහෙම එකක් මම ඔය දිගටම ක්ලාස් එකේ කිව්වා. 2022 නුවර ක්ලාස් එකේ ඕකගේ මලයක් තියදී මම දිගටම ඔය කතාව කීකේ තියෙනවා. මොකද ඒකේ මට ගණ්ඩ දෙයක් තියෙනවා. ඒකේ මට ගණ්ඩ දඩ දෙයක් තියෙනවා. ඒ නිසා උඹලත් ඒකට එන්න ඕන. අපි දැන් මේ මොහොතේ උඹලා මගේ මේ මෝඩ ගොන් කතාව අහලා මේ මොහොතේ හිතපන් අපිටත් යමක් කරන්න පුළුවන්. ඇත්තටම රට වෙනුවෙන් මට නම් ලොකු දෙයක් කරන්න පුළුවන්. මට ඕනකමක් තියෙනවා. පුළුවන් කමක් නෙමෙයි. අපි කරාට ප්‍රතිඵලයක් පේන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ ඔක්කොම චාටර්නේ මේ පේනවනේ. මොනවද කතන්දර මේ මොනවද මෙහෙමද යකෝ මෙහෙමද රටක් යන්නේ මේ අපි මෙච්චර ලංකාවක් මෙහෙමද හදන්න ඕනේ. අපිවත් හදන්න try කරමු. අපි මැත්ස් කරන අපි ටිකවත් අපි මැත්ස් කරන උන්වත් ඔතෙන්ට ගියොත් අඩුම ගානේ මොකක් හරිවත්. ඒ නිසා මම මේ කතාව පිටපැන්න වුණාට ඒකෙදි අපි කරන්න ඕන මොකද්ද? රට හදන ඒවා, ගම හදන ඒවා මගුල් පස්සේ හදාගනි. යුතුයකම් වකීම් ඔක්කොම පස්සේ ඉෂ්ට කරපන්. මේ මොහොතේ තොපි ආර්ට්ස් කරත් කමන්නේ. A level අඩුම ගානේ A level O level ෆේල් වෙලා තොපි ටෙක් එකට හරි පැන්න කියපන්කො. ඒකෙදි හරියට වැඩක් කරලා උඹලා කවුද කියලා තේරුම් ගනි. තමන් කවුද? මම නම් මම ගුරුවරයෙක්. මම ගුරු භූමිකාවෙන් පිට කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒකට ගන්න එපා මගේ වචන.
ඒ මගේ හැටි. මට බෑ සිංහල කතා කරන්න. ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒ මගේ හැටි. ඒකට තොපි දැනගනිව් තොපි කවුද කියලා. අපි ඒ ලෙවල් මැච් කරන්න යන්නේ. එහෙනම් ඒකට ඒ විදිහට අඩිය තියපන්. ඒ විදිහට අඩිය තියපන්. ඒකෙදි තියෙනවා ලොකු දේවල් ටිකක් කරන්න. ලොකු වගකීම් ගොඩක් තියෙනවා. ලොකු වගකීම් ගොඩක්. හිතාගන්න බැරි දඩ වගකීම් ගොඩක් අපිට තියෙනවා. අපි හැම එකකටම තියෙනවා. අපි හැම එකකගෙම වැඩි දිනෙකගෙන් නොවෙන්නේ ඕක. වැඩි දිනෙකගෙන් නොවෙන්නේ ඕක බං. මේ වැඩි දිනෙකගෙන් නොවෙන්නේ ඕක. පේනවනේ කතාව. වැඩි දිනෙකගෙන් නොවෙන්නේ. තමන් කවුද? මම මෙහෙම එහෙනම් ඌට ගැලපෙන වැඩ කරන්න ඕන. කතන්දරය ඕකනේ. අපි අපිට ගැලපෙන වැඩ කරන්න ඕන. අපි අපිට ගැලපෙන වැඩ කරන්න. ඒතර අපි මේකෙන් මේ අර ජීවන චක්‍රයේ මෙහෙම අර චේන් එකක් වගේ නම් පුරුකක් පන්නලා පනින්න එපා එහා පැත්තට. තොපි මේ වෙලාවේ පොඩි උන් කිසිම විදිහකින් එහෙට මෙහෙට චාටර් වෙන්නේ නැතුව දඩස් ගාලා පැනලා මේ වැඩිහිටි නාකියෝ කරන මගුල් කරන්න යන්නේ නැතුව ෂේප් එකේ ඔය පුරුක ලස්සනට යන්න දීපන්. හරි ලස්සනට මේ ජීවන චක්‍රය හැදේ. ඒකෙදි තොපිට මේ වටින් ගොඩින් එල මගේ ක්ලාස් එන්න කියන මගුලක් නෙමෙයි. ඒක මැත්ස් කරත් එක ඕන දෙයක්. ටෙක් එකට පැනලා ටෙක් කෝස් එකක් කරපන්. ඒක ටිකක් පිළිවෙලට විධිමත්ව කරපන්. අපි දැන් අපි මැත්ස් කරන්න සෙට් වෙනවා නම් මම කතා කරේ මැත්ස් උන්ටනේ. මැත්ස් කරන්න සෙට් වෙනවා නම් මගෙත් සෙට් වෙලා බලපන්. වෙන හැම එකාගෙම සෙට් වෙලා බලපන්. හොඳ තැනක් තෝරාගෙන හොඳ විෂයන් තුනට හොඳ තැනක් Tamanට ගැලපෙන තැනක් තෝරාගෙන ලස්සනට ඒ ලෙවල් ටික ගොඩ දාන්න ප්ලෑන් කරපන්. මම හිතනවා ඕක තමයි කරන්න ඕන. මගෙත් එක සෙට් වුණොත් මම තොපිව ගොඩ එහෙම රෙද්දක් කරන්න නැහැ යකෝ. තොග පිටින් මගේ ෆේල් වෙන්නේ. නුවර වැඩිම ෆේල් මගේ යකෝ. වැඩිම ෆේල් මගේ. නුවර වැඩිම ෆේල් මගේ. කුරුණෑගල වැඩිම ෆේල් මගේ. වැඩිම ෆේල් මගේ. කිසිම තර්කයක් නැහැ. එක හේතුවක් ප්‍රමාණය ඔක්කොම ටික මෙහි ඉන්න එක වෙන්න පුළුවන්. ඒ වලට වඩා F වැඩි. ආයි ෂුවර්ම ෂුවර්. ඒක යා කතා දෙකක් නැහැ. තොපියාවත් තොපිටත් කියලා වෙනවා. ඒක යහන්න දෙයක් නැහැ. හැබැයි අර එන්න විදිහට එන්න ඕන. හිතපන් මේ සැරේ පළවෙනියා. මට ඕක ගැනමයි කියවෙන්නේ. මොකද මට බිල්ඩින් වල ඇත්තට මෙතන ගෙල්ලා අර ඒක හරි නෑනේ එකයි හිම පෙන්නන එක. හිතපන් කතාව. ඒතර ඒක අර පොඩි එකෙක්ට පුළුවන් දැන් කාලේ වගේ නෙවෙයිනේ. ගිය අවුරුද්ද වෙනකොට ෆෝන් කියන එකක් එහෙම නෑනේ. ගිය අවුරුද්දේ අවුරුදු දෙකකට කලින්නේ ෆෝන් එක ලස්සනට අයින් කළා. ඌ ලස්සනට මේකට දාගෙන දඩට ගෙනලා ඌ මෙන්න දිස්ත්‍රික්කේ පළවෙනියා. මේ පළවෙනි එක ආපු නිසා කියන මගුලක් නෙවෙයි. ඌ හපන් පළවෙනි දිගටම ආවා. ඒක වෙන කතාවක්. මේ ළඟම තියෙන සිද්ධිය නිසා ඔය කිව්වේ. ඒ නිසා උඹලවත් පුළුවන්. මගෙත් එක්ක සෙට් වුණොත් මම කොහොමත් තින් කියනවා. හැබැයි තොග්ග පිටින් මම ඔය බණ දේශනා කරාට ඕක කෙල වෙනම අනිවාර්යයෙන්ම. එන්නෙම නෑ ඔය මගෙත් එක්ක සෙට්ලා එන බොහොම පොඩි පිරිසක් ඉන්නේ. හැබැයි උන් ටික ගේම දෙනවා. උන් ටික ගේම දෙනවා. තොපි හදිස්සියේවත් එදාට මම කියන්නම් ඔක දැන් මේක ආමන්ත්‍රණය කරන්න අයිතියකුත් නැද්ද මන් දැන් තොපි මට සෙට් වෙලා නැහැ තාම. ඒද මට එහෙම කියන්න අයිතියක් නැහැ. හැබැයි කෙසේ වෙතත් හදිස්සියේව සෙට් වුණොත් එහෙම ටික දෙනෙක් තොපෙන් එනවා. ලොකු ගොඩක් එන්නේ නැහැ. තොග පිටින් මේ ලංකාවත් මහ පව්කාර රටක් වගේ මට පේන්නේ. ඒකින්ද අර පින නෑ මේකෙන් උඩට එන්න. ඒ නිසා අර පවටම වැටෙන්න තොග පිටින් තොපි එහෙම වලටම තමයි වැටෙන්නේ. නමුත් ඒ කෙසේ වෙතත් ටික දෙනෙක් උඩට එනවා.